ආයුබෝවන් ළමයි අද මේ වීඩියෝ එකෙන් ආ ඉගෙන ගන්නේ කඩේකට ගියාම එහෙම නැත්නම් shopping කරන්න ගියාම ඔයාට වැදගත් වෙන English sentences කීපයක්. තමයි අපි කඩේකට ගියාම මුලින්ම මොකක් හරි බඩුවක් දැක්කම අහනවා මේක කීයක් වෙනවද? How much does this cost? How much does this cost? Cost කියන්නේ ළමයි cost එක කියලා කියන්නේ පිරිවැය කියන එක. එහෙම නැත්නම් වියදම කියන අදහසත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි දෙයක් කීයක් වෙනවද කොච්චර වියදමක් යනවද කියන එක ඔයාලට අහන්න පුළුවන් how much does this cost කියලා. How much does this cost කියලා අහන්න පුළුවන්. ඊළඟ එක. Do you have this in a smaller size? Do you have this in a smaller size? අපි මේක ගොඩාක් අහනවා ඇඳුම් ගන්න ගියාම නේද? ඩිසයින් එක ඕකේ, කලර් එක ඕකේ. හැබැයි සයිස් එක ටිකක් ලොකුයි. අපිට අහන්න මේකේ පොඩි සයිස් එකක් තියෙනවද? මේකේ පොඩි සයිස් එකක් තියෙනවද? Do you have this in a smaller size? Do you have this in a smaller size? ඔයාට අහන්න ඕනේ මේකේ ලොකු සයිස් එකක් තියෙනවද කියලා. ඔයා තෝරගත්ත ඇඳුම ටිකක් පොඩි. ඔයාට ඕනේ තව ටිකක් ලොකු එකක්. එහෙනම් ඔයාට පුළුවන් මේ smaller කියන එක වෙනුවට larger කියන එක මෙතනට දාන්න. Do you have this in a larger size? Do you have this in a larger size? මේකේ ලොකු size එකක් තියෙනවද කියලා ඔයාට ඒ විදිහට අහන්න පුළුවන්. ඊළඟ එක. Do you have this in another color? ඔන්න දැන් size එකත් හරි design එකත් okay. දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි ඒකේ color එක. right? ඔයාට දැනගන්න ඕනේ මේ ඇඳුමේ හරි මොකක් හරි මේ product එකේ වෙන කලර් එකක් තියෙනවද කියන එක. වෙන කලර් එකක් තියෙනවා. දැන් ඇඳුම් වලට විතරක් නෙමෙයි වෙන දෙයකට උනත් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි? වෙන කලර් එකක් තියෙනවද? කොහොමද මේක අහන්නේ? Do you have this in another color? Do you have this in another color? Another color කියන්නේ වෙනත් පාටක් කියන එක. Do you have this in another color? මේකේ වෙනත් පාටක් තියෙනවද කියලා ඒ විදිහට අහන්න පුළුවන්. ඊළඟට Can I get a discount on this? Can I get a discount on this? අපි මේක නිතරම අහනවානේ. මට මේකට ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් පොඩි ගාණක් අඩු කරලා දෙන්න පුළුවන්ද කියන එක ඔයාලට මේ විදිහට අහන්න පුළුවන්. Can I get a discount on this? Can I get a discount on this? මේකට වට්ටමක් ලබා දෙන්න පුළුවන්ද කියන එක තමයි ඒකේ තේරුම. ඊළඟ එක. මේකත් අපි නිතරම අහනවා නේද? කාඩ් එකකින් ගෙවන්න පුළුවන්ද? කාඩ් එකකින් පේ කරන්න පුළුවන්ද කියලා අපි අහනවා නේද? right. ඒක අහන්න පුළුවන් can I pay by card? Can I pay by card? Simple. දැක්කද? අමාරු නෑ. මේක ගොඩාක් හිතන්න දෙයක් නෑ. ඔයා මේක ලියාගෙන මේක පාඩම් කරගන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. Can I pay by card? Can I pay by card? pay කියන්නේ ළමයි ගෙවනවා කියන එක. by card කියලා කියන්නේ card එකෙන් කියන අදහස. Can I pay by card කියන්නේ මට card එකෙන් ගෙවන්න පුළුවන්ද කියන එක. Can I pay by card? ඊළඟට දැන් සමහර විට අපි කඩවල වලට ගිහිල්ලා අහනවා නේද මේක විකුණන්නද තියෙන්නේ? මේක විකුණන්න තියෙන සමහර විට අපි පාර යනකොට දකිනවා නේ කඩේක මොකක් හරි එකක් තියෙනවා. එතකොට හැබැයි අපිට ෂුවර් නෑ මේක ප්‍රදර්ශනය කරන්න විතරක් තියෙන එකක්ද එහෙම නැත්නම් විකුණන්න තියෙන එකක්ද කියලා අපිට අහන්න ඕනේ කඩේ ඉන්න කෙනෙක්ගෙන් මේක විකුණන්නද තියෙන්නේ? හරි එහෙම නැත්නම් මේක විකුණනවද? කොහොමද අහන්නේ? Is this item on sale? Is this item on sale? Is this item on sale? ඊළඟට where are the fitting rooms? මේක නම් ගොඩක් අය දන්න දෙයක් නේද? Where are the fitting rooms? Fitting room කියන්නේ ඇඳුම් මාරු කරන කාමර කියන එක. Fitting rooms කියන්නේ. ඉතින් මේකට ඔයාලට ඕන මේ fitting rooms වෙනුවට dressing rooms එහෙම නැත්නම් changing rooms උනත් පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. Where are the fitting rooms කියන්නේ මේ ඇඳුම් මාරු කරන කාමරය කොහෙද තියෙන්නේ කියන එක තමයි ඒකේ තේරුම. Where are the fitting rooms? ඊළඟට මොකක් හරි එකක් ගත්තාම අපි සමහර විට ගොඩක් වෙලාවට gift එකක් වගේ දෙයක් ගත්තාම නේද? gift එකක් වගේ දෙයක් ගත්තාම අපි අහනවා නේද ඒ කඩේ ඉන්න කෙනාගෙන් මට මේක ඔතලා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මට මේක පාර්සල් කරලා දෙන්න පුළුවන්ද කියලා අහනවානේ. අන්න ඒක අපිට මේ විදිහට අහන්න පුළුවන්. Can you wrap this please? Can you wrap this please? wrap කියලා කියන්නේ ළමයි යම්කිසි දෙයක් ඔතනවා පාර්සල් කරනවා කියන එක තමයි wrap කියලා කියන්නේ. Can you wrap this please? මට මේක ඔතලා දෙන්න පුළුවන්ද? මේ please කියන එක අපි යොදන්නේ ටිකක් ඒක
polite විදිහට ටිකක් ආචාරශීලී විදිහට අහන්න තමයි මේ please කියන එක අගට යොදන්නේ. Can you grab this please? මට මේක ඔතලා දෙන්න පුළුවන්ද? Can I see this? එහෙම නැත්නම් can I see that item please? අපි අහනවා නේද සමහර විට ඔය මොකක් හරි පෙට්ටියක් ඇතුලේ cover එකක් ඇතුලේ දාලා තියෙන මොකක් හෝ දෙයක් නම් අපි අහනවා නේද කඩේකට ගියාම මට මේක ටිකක් බලන්න පුළුවන්ද? මට අරක ටිකක් බලන්න පුළුවන්ද? අන්න ඒක ඔයාලට මෙන්න මේ විදිහට ඉංග්‍රීසි වලින් අහන්න පුළුවන්. Can I see this item please? මේ ළඟ තියෙන දෙයක් නම් මෙතන තියෙන දෙයක් නම් ඔයාලට this item කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මට මේක බලන්න පුළුවන්ද? Can I see this item please? හරිද? This item. Can I see this item please? මට මේක බලන්න පුළුවන්ද? Can I see this item please? ටිකක් දුර රැක් එකක මොකක් හරි ටිකක් ඈතින් තියෙන දෙයක් නම් මට පාවිච්චි කරන්න පුළුවන් that item කියන එක. අරක. Right? Can I see that item please? Can I see that item please? මට අරක බලන්න පුළුවන්ද? Can I see that item please? මට අරක බලන්න පුළුවන්ද? හරි. ඊළඟ එක do you offer free delivery? අපි මොකක් හරි ටිකක් අපිට ගෙනියන්න අපහසු ටිකක් ලොකු දෙයක් එහෙම නැත්නම් බර දෙයක් ගත්තාම අපි අහනවා මේක free ඔයගොල්ලෝ deliver කරනවද? අපේ ගෙදරට ගෙනත් දෙන්න පුළුවන්ද? අන්න එහෙම අහනවනේ. ඒකට අහන්න පුළුවන් do you offer free delivery කියලා. Do you offer free delivery? Offer කියන්නේ ළමයි යම්කිසි දෙයක් ප්‍රදානය කරනවා. එහෙම නැත්නම් ලබා දෙනවා කියන අදහස. එතකොට ඔයාලට අහන්න පුළුවන් do you offer free delivery? ඔයාලා මේක නොමිලේ ගෙනල්ලා දෙනවද කියන එක තමයි ඒකේ තේරුම. ඉතින් ළමයි පොඩිම හරි දෙයක් අලුතෙන් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. හැමදාම මේ වගේ English lessons ඉගෙන ගන්න කැමති නම් අපිව like කරලා follow කරලා subscribe කරලා තියාගන්න. එහෙනම් in the next video